අපේ අතපය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් සරලව කියන්න කල්පනා කරා මෙහෙම දෙයක් තමයි මේකෙ වෙන්නේ කියලා. එකක් තමයි මොළය විසින් මෝටර් නියුරෝන් එකක් කරා පණිවිඩයක් සම්ප්‍රේෂණය කරනවා අදාළ මාංශ පේශියට. මේක නියුරෝමස්කියුලර් ජන්ක්ෂන් කියලා කියනවා. එතනින් මාංශ පේශියට ඇතුල් වෙනවා. හරිද? ඊට පස්සේ මේ මාංශ පේශිය ඇතුලේ තියෙනවා සාර්කෝප්ලාස්මික් රෙටිකියුලම්. මේකේ තියෙනවා කැල්සියම් අයන. එතකොට කැල්සියම් අයන ක්‍රියා කරනවා මේ මයෝෆයිබ්‍රිල් ඒ කියන්නේ මාංශ පේශිය ඊටම කුඩා තන්තු මත තියෙන ඇක්ටින් සහ මයෝසින් කියන ප්‍රෝටීන මත. ඉතින් මේ ප්‍රෝටීන නිසා මාංශ පේශිය හැකිලීමට ලක් වෙනවා. ඊට පස්සේ අපිට අදාළ කාර්යයේ නිරත වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාංශ පේශිය හැකිලෙන. ඔන්න ඔහොම තමයි මාංශ පේශියක් වැඩ කරන්නේ. ඉතාලම සරලව. හරි. ඉතින් මම මේ කතන්දරේ කිව්වේ අද ඉඳලා මසාජ් කියන වීඩියෝ ටිකක් මම කරගෙන යනවා. ක්ලිනිකල් මසාජ් ඊට පස්සේ රිලැක්සින් මසාජ් කියන ඉතාලම විද්‍යාත්මකව මොකද මම පැහැදිලිව කියන දෙයක් තමයි මසාජ් කියන්නේ මේ තෙල් හරි ක්‍රීම් හරි ගාන එක නෙවෙයි. ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඔන්න ඕක පැහැදිලි කරන්න මට හරි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මසාජ් ගැන කතා කරන වීඩියෝ අද පළවෙනි මාතෘකාව කොහොමද මාංශ පේශියක් වැඩ කරන්නේ කියලා මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති. මේ කියපු කරුණ ඉතින් මේකට කැමති අයිට මේ කියන්න මම ෆලෝ කරන්න සහ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. Thank you.